ඔක්තෝබර් 31 මලවුන් සමරන රාත්‍රිය. ඉතින් මේ හැලොවීන් දවසේ රෑට ගෙවල් වලට ඇවිල්ලා තට්ටු කරන පුංචි මායාකාරයන්ට දෙන්න තමයි මේ පැණිරස ජාති අපි ලෑස්ති කරේ. ඉතින් අපි හිතුවා වගේම රෑ 8 ඉඳලා ඔන්න අපේ ගෙදරට චූටි මායාකාරයෝ ටිකක් ආවා. ඉතින් එයාලා එක විදිහට හැඩ වෙලා තමයි ගෙවල් වලට යන්නේ. ඉතින් එහෙම එන චූටි දරුවන්ට පැණිරස කෑම දෙන එක තමයි අයර්ලන්තයේ සම්ප්‍රදාය. ඉතින් ගෙදරට එන අයට සැලකුවා වගේම අපේ පොඩ්ඩෝ දෙන්නවත් ඉතින් ඒ විදිහටම ලෑස්ති කරගෙන ගෙවල් වලට එක් කරගෙන යන්න උනා. ඉතින් මේ දවසට හැම ගෙයක්ම වගේ හරි ලස්සනට සරසලා ඒ හැම ගෙදරකම පැණිරස ජාති එක එක වර්ගයෙන් ලෑස්ති කරලා තියාගෙන ඉන්නවා මේ වගේ පොඩි දරුවන්ට දෙන්න. ට්‍රික් ඕර් ට්‍රීට් කියලා තමයි කියන්නේ. ට්‍රික් කියන්නේ ගෙදරට එන පුංචි දරුවන්ව පොඩ්ඩක් බය කරන්නත් පුළුවන්. ට්‍රීට් එකේදී වෙන්නේ නම් පැණිරස කෑම ජාති ටිකක් දීලා එයාලව සතුටු කරන එක. අපේ පොඩ්ඩෝ දෙන්නටත් ඔන්න පැණිරස කෑම ජාති ගොඩක් හම්බුණා. ඊළඟට අපි ගියේ බොන්ෆයර්. ඒ කියන්නේ අයර්ලන්තයේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් තියෙනවා. ගමේ කට්ටිය එකම පිට්ටනියකට එක් රැස් වෙලා ලොකු ගිනි මැලයක් දල්වනවා. ඉතින් එතන එක එක ජාතියේ කෑම බීම වර්ගත් තියෙනවා. ඉතින් වැඩිහිටියන් උනත් මෙතනට යන්නේ එක එක නපුරු ආත්ම වගේ එක එක විදිහට සැරසිලා. ඉතින් මේකෙන් කරන්නේ නපුරු ආත්ම පළවා හැරීමක්. ඉතින් ඔයාලා දන්නවද ඔක්තෝබර් 31 වෙනිදා හැලොවීන් දවස යුරෝපයේ වගේම ආසියාවේ සමහර රටවල් වල සමරන දෙයක්. මලවුන්ගේ දවස කියලා තමයි කියන්නේ. ඉස්සර අයර්ලන්තයේ ගොවිතැන් කරපු ජනතාව තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට යාලා අස්වනු නෙලන කාලය තමයි මේ ඔක්තෝබර් 31 වගේ වෙනකොට අස්වනු නෙලලා ඉවර වෙන කාලය. ඉතින් ඊට පස්සේ සීත කාලයනේ පටන් ගන්නෙ. ඉතින් මේ කට්ටිය විශ්වාස කරා ශීත කාලය පටන් ගන්නකොට පොළවේ මිහිදන් කරපු මියගිය ආත්ම මේ සීතල පොළව මතු පිටට එනවා කියලා. ඇවිල්ලා යාළගේ භෝග විනාශ කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි නපුරු ආත්ම පළවා හරින්න එක එක විදිහට මේගොල්ලෝ සැරසුනේ බය හිතෙන විදිහට සැරසුණා නපුරු ආත්මත් බය කරන්න. ඒ වගේම මේ ගිනි මැලේ දල්වන්න පටන් ගත්තේ පොළවේ සීතල ගතිය අඩු කරලා පොළව මතු පිට උණුසුම් කරන්න. එතකොට එයාලා හිතුවා මේ නපුරු ආත්ම පොළවෙන් උඩට ඇවිල්ලා තමන්ගේ භෝගවලටවත් තමන්ටවත් හානියක් කරන්නේ නැහැ කියලා. ඉතින් එක එක රතිඤ්ඤෝ මල්වැඩි වගේ දේවල් වල ශබ්දෙනුත් මේගොල්ලෝ හැදුවේ නපුරු ආත්ම බය කරලා පළවා